අපි එහෙනම් කතා කරමු කාබන් චක්‍රය ගැන. දැන් ඔයාලා නයිට්‍රජන් චක්‍රය කතා කරලා සුපිරියට වැඩේ තේරුම් අරගෙන ඉන්න. මේකත් ලේසි, හරිම ලේසි චක්‍රයක් සහ හරිම වැදගත් චක්‍රයක්. මට කියන්න බලන්න මුලින්ම ඇයි අපිට කාබන් චක්‍රය වැදගත් වෙන්නේ? මොකක්ද සීන් එක? ඇයි හේතුව? හේතුව තමයි වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් ශාක විසින් මොනා කරගන්නවද? අවශෝෂණය කරගෙන අපිට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙනවා. මේ ක්‍රියාවලියට කියනවා ප්‍රභාසංශ්ලේෂණය කියලා. ඔක්සිජන් නෙමෙයි ප්‍රධාන ඵලය. ප්‍රධාන ඵලය මොනවාද? ග්ලූකෝස්. C6 H12 O6. මෙන්න මේ ග්ලූකෝස් මොකද කරන්නේ? මේ ග්ලූකෝස් මිනිස් වෙච්ච අපිටත් ඕනේ. ශාක වර්ධනය වෙන්න ශාක වලටත් ඕනේ. මේ කාබන් චක්‍රය ඒ තරම් වැදගත්. මොකද අපිට හුස්ම ගන්න ඔක්සිජන් දෙන්න. සමහර ඉතින් ඒ උන්ට ඔක්සිජන් ඕනේ නැහැ කියලා මතකනේ කාලයක් කිව්වා. ඒ උනට අපිට ඕනේ. හරිද? නිර්වායු ජීවීනුත් ඇති. නිර්වායු ශුද්ධ ජීවි කොහොමද ඉන්නවනේ. එහෙනම් ඔන්න ඔය සීන් එක නිසා අපිට කාබන් චක්‍රය අතිශය වැදගත් තව සීන් එකක් තියෙනවා මේකට අමතරව. මෙන්න මේ කාබන් වායු ගෝලයෙන් ඉවත් වෙන එකම ක්‍රමය තමයි මෙන්න මේ ප්‍රභාසංශ්ලේෂණය. නැත්තම් මේ වෙන මිනිස් ක්‍රියාකාරකම් වලින් අරින්නෙන්ට වඩා වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙන එකම ක්‍රමය තමයි ලොකුම ක්‍රමය ප්‍රභාසංශ්ලේෂණය. මේක ඉවත් නැත්තම් මොකද වෙන්නේ? මේක ඉවත් නැත්තම් මේ සූර්යයාගේ ඉඳන් එන ආලෝක කිරණ තියෙනවනේ. මෙයා මෙහෙම පෘථිවියට ඇවිල්ලා ආයෙ මෙහෙම හැරිලා යද්දි කොටසක් මෙයා අවශෝෂණය කරගන්නවා. කාබන් ඩයොක්සයිඩ් හොඳට මේක කරන්න පුළුවන්. අවශෝෂණය කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මෙයාලා ආයෙ යන්නේ නැති නිසා මෙන්න මේ වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වෙනවා. වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? ග්ලැසියර් ටික දිය වෙන්න පටන් ගන්නවා මෙන්න මේ පෘථිවියේදී. ඊට පස්සේ ඉතින් පහත් දූපත් යට වෙනවා. එක එක සුනාමි අරවා මේවා සීන් ගොඩයි. හරිද? ඒ නිසා කාබන් චක්‍රය ඒ තරමට වැදගත්. ඔයාලත් මේ චක්‍ර පවත්ව ගන්න දායක වෙන්න. ඒක මම ඉස්සරහට කියන්නම් කොහොමද කියලා. එහෙනම් අපි කතා කරමු කාබන් චක්‍රයේ පියවර සෙට් එක ඉක්මනට. දැන් චක්‍ර nothing අර විදියම තමයි. නයිට්‍රජන් චක්‍රේ කතා කරපු විදියම තමයි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ඉන්නේ කොහෙද? කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර ඉන්නේ වායු ගෝලේ. මේක පොඩ්ඩක් අර ඉරිගෑලි වැඩි ඈ. ඒ නිසා මම මේ පොඩ්ඩක් ලස්සනට පොඩියට ලියන්න බලන්නම්. ඒ නිසා ඔයාලත් බලාගෙන ඉන්න හොඳට. සීන් එක තේරුම් ගන්න, වැඩේ විනාශ කරගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙනම් වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් මම දැන් කියලා කටගත්තා විතරයි. කවුද ගන්නෙ? පොළොවට එන්න තියෙන එකම විදිය මොකද්ද? ශාක. ශාක මොකද කරන්නේ? ප්‍රභාසංශ්ලේෂණය කරලා වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. දැන් මේක ප්‍රභාසංශ්ලේෂණය. මම ලස්සනට ලියන්න. ප්‍රභාසංශ්ලේෂණය. ඔන්න සතුටුයි. මොකද්ද? ශාක කොතනද ඉන්නේ? එතන සත්තු ඉන්නවනේ. ශාක කොතනද ඉන්නේ? එතන සත්තු ඉන්නවා. ඇයි හේතුව? ආහාරනේ. ඒක නයිට්‍රජන් චක්‍රය තිබ්බා. මෙතන සතුන් ශාක මොකද කරන්නේ? අපි ආහාරයට ගන්නවා. දාන්න යන ලස්සන්ට ආහාර. එහෙනම් ඔයා දැන් දන්නවා ශාකයි සතුනුයි කවදා හරි දවසක මොකද වෙන්නේ? මිය යනවානේ. මලදේහ. ශාකයි සතුනුයි පොදුවේ කවදා හරි මොකද වෙන්නේ? මිය යනවා. මේකට මම දාන්නම් මිය යෑම. මෙයාට දාන්නම් මිය යෑම. සතුන් විතරක් කරන සිද්ධියක් තියෙනවා මොකද්ද? සතුන් විතරක් කරන සිද්ධිය මොකද්ද? කිව්වනේ බහිස්රාවේනේ. එහෙනම් මෙතනින් දාන්නම් බහිස්රාවී ද්‍රව්‍ය. බහිස්රාවී ද්‍රව්‍ය. මේ සීන් එක මොකද්ද? මේ සීන් එක බහිස්රාවය. සත්තු විතරයි කරන්නේ. බහිස්රාවය. ඔන්න මූලික දේවල් ටික හරි. හරිද? මූලික දේවල් ටික හරි. ඊට පස්සේ මතකද? මල දේහයි බහිස්රාවී ද්‍රව්‍යයි මොකද උනේ? නයිට්‍රජන් චක්‍රය මතකයිනේ. මොකද උනේ? මල දේහයි බහිස්රාවී ද්‍රව්‍යයි වියෝජනය වුණානේ. එහෙනම් මේ දෙකටම මේ අර කේබල් පන්නනවා වගේ දාගන්න. මෙතනදී පන්න ගන්න ඕන. මල දේහයි බහිස්රාවී ද්‍රව්‍යයි දෙකම මොනවා වුණාද? වියෝජනය වුණා. වියෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. මම දාන්නම් වියෝජනය. මල දේහයි මේ බහිස්රාවී ද්‍රව්‍යයි දෙකම වියෝජනය වෙනවා. මොකද වායු ගෝලයේ තිබිච්ච කාබන් ටික ප්‍රභාසංශ්ලේෂණය මගින් ශාක අවශෝෂණය කරා. ශාක මොකද කරේ? සතුන් විසින් ආහාරයට ගත්තා. මෙතන තියෙන කාබන් ටික මෙතනට ආවා. සතුනි ශාකයි මරනවා. එතකොට මෙතන තියෙන කාබන් ටික ආයේ මෙතනට ගියා. දැන් කාබන් මෙතන තියෙන්නේ. සතුන් බහිස්රාවය කරනවා. ඒක ඇතුළේ තියෙන කාබන් බහිස්රාවී ද්‍රව්‍ය විදියට මෙතනට තැන්පත් වෙනවා. ඊට පස්සේ
මොකද එන්නේ දැන් ඔන්න වැදගත් ස්ටෙප් එකකට එනවා. ඔයා කවදා හරි මෝටර් සයිකල් එකක් ගිහිල්ලා තියෙනවනේ. බයිසිකලේ. මේකෙදි මෝටර් සයිකල් එකක් කියලා හිතාගන්න. මෝටර් සයිකල් එකක් ගිහිල්ලා තියෙනවනේ. මේකට මොනවද ඕනේ? මේකට ඕනේ පෙට්‍රල් නේ. පෙට්‍රල් ඕනේ. කාර් වෑන් මෝටර් සයිකල් ඕන මොකලකට පෙට්‍රල් ඕනේ. පෙට්‍රල් කියන්නේ මොනවද? පෙට්‍රල් කියන්නේ පෙට්‍රල් හැදෙන්නේ කොහොමද? පෙට්‍රල් හැදෙන්නේ පොසිල ඉන්ධන අහලා තියෙනවද? පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන හැදෙන්නේ කොහොමද? මෙන්න මේ සතුන් ශාක අධික පීඩන යටතේ අවුරුදු බර ගාණක් අවුරුදු මිලියන් ගාණක් මේ පෘථිවියේ අභ්‍යන්තරයේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට මේ ශාකයි සතුනුයි මරණයට පස්සේ ඔක තැන්පත් වෙලා කාලයක් තියෙද්දි මෙන්න මේගොල්ලන්ගෙන් තමයි ඔන්න ඔය කියන පොසිල ඉන්ධන හැදෙන්නේ. හරිද? එහෙනම් මල දේහ මොකද වෙන්නේ? කාලෙත් එක්ක පොසිල ඉන්ධන අපිට ලබා දෙනවා. මෙතනින් දානවා පොසිල ඉන්ධන කියලා. පොසිල ඉන්ධන. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා පොසිලීකරණය. පොසිලීකරණය. පොසිලීකරණය වෙලා අපිට පොසිල ඉන්ධන ලබා දෙනවා. දැන් ඊට පස්සේ වෙන සීන් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙච්චරයිද තියෙන්නේ. මෙච්චරයි. මෙච්චරයි නෙවෙයි තව තියෙනවා. මොනවද තව තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ඉන්නේ වායු ගෝලෙ විතරද? කාබන් ඩයොක්සයිඩ් තව තැනක ඉන්න කොහෙද? මුහුදේ ඊට පස්සේ ගංගේ ඇලේ දොලේ ඒ හැමතැනම ද්‍රාවණය වෙලා ඉන්නවනේ. එහෙනම් අපි දාමු මෙතනට ජලද්‍රාවී CO2. ජලද්‍රාවී CO2. එහෙනම් ජලද්‍රාවී CO2 මොකද වෙන්නේ? ජලද්‍රාවී CO2 මොකද වෙන්නේ? දැන් බලන්නකො අපිට වතුර එකක් රත් කරාම නැත්නම් කොකාකෝලා බෝතලයක් අරලා දීපම මොකද වෙන්නේ? ඒකේ තියෙන අර කොකාකෝලා ස්ප්‍රයිට් ඊට පස්සේ සෝඩා ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් නේ. එතකොට ඒක මොකද වෙන්නේ? අරලා තිබ්බට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව රත් වෙන නිසා වාෂ්ප වෙලා යනවා. ඒ ගෑස් එක නිසායි සහ රත් වෙන නිසායි දෙකම වාෂ්ප වෙලා යනවා. එහෙනම් ජලද්‍රාවී CO2 මොකද වෙන්නේ? රත් වීම නිසා වායු ගෝලයේ CO2 බවට පත් වෙනවා. හරිද? මේක රත් වීම. රත් වීම. වායු ගෝලයේ තියෙන CO2 අනිත් පැත්තට වෙන්නත් පුළුවන් නේ. වායු ගෝලයේ තියෙන CO2 අනිත් පැත්තට දිය වෙන්නත් පුළුවන්. ඇයි ඉතින් කොකාකෝලා අරන් මේව හදන්නේ වතුරේ දිය කරලානේ. රත් වෙනවා නම් දිය වෙන්නත් පුළුවන්. දිය වෙලා මොකද වෙන්නේ? ජලද්‍රාවී CO2 බවට පත් වෙනවා. මේක දිය වීම. ඊට පස්සේ අපි දන්නවා තව පොළොව යට තියෙන මොනවද? පාෂාණනේ. පාෂාණ තියෙනවනේ පොළොව යට. පාෂාණ කියන්නේ මොනවද? අපිට තියෙනවනේ ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ, විපරීත පාෂාණ කියලා පාෂාණ සෙට් එක. ඔන්න ඔය පාෂාණ කියන්නේ කැල්සියම් කාබනේට් CaCO3. හරිද? කැල්සියම් කාබනේට් CaCO3. ඔයා දැකලා තියෙනවද කැල්සියම් කාබනේට් කැටයක් රත් කරද්දි මොකද වෙන්නේ කියලා? කැල්සියම් කාබනේට් කැටයක් රත් කරද්දි කැල්සියම් ඔක්සයිඩ් හැදිලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. හරිද? කැල්සියම් ඔක්සයිඩ් හැදිලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේක පොළොව යටත් වෙනවා. මේ සීන් එක පොළොව යටත් වෙනවා. ඒ කොහොමද? අයි පාෂාණ තියෙන පොළොව යටනේ. අර පොළොව යට තියෙන ගිනි කඳු එහෙම පිපිරෙද්දි මොකද වෙන්නේ? මෙන්න මේ පාෂාණ වියෝජනය වෙලා කැල්සියම් ඔක්සයිඩ් හැදිලා කාබන් ඩයොක්සයිඩ් වායුව දෙනවා. එහෙනම් අපි දාමු ලස්සන සම්බන්ධයක් මෙතනින් මේ පැත්තට. පාෂාණ දහනය. පාෂාණ මොකද වෙන්නේ? දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා දෙනවා. මෙන්න මේ සීන් එකේ. මේක ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගමු කෙමිස්ට්‍රි වල. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දාලා H2O දාලා දිය කරලා හදා ගන්නවා අපි මේ පැත්තට දාන එකලේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH twice දෙකයි. හරිද? මෙයා තමයි අපි පිත්තිය ගන්න හුණු. මෙයාව තමයි පිත්තිය ගන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාටම පොඩ්ඩක් කහ දාලා කහ ටිකක් දාලා අපි ගන්නවා මොනවද? විට කන හුණු. විට කන හුණු. මෙතන දෙන්න ඕන සිම්පල් නයනනේ. විට කන හුණු. සිම්පල් නයන. ඔන්න ඕක තමයි සීන් එක වෙන්නේ. අපි හුණු හදාගන්න ඒ විදිහට. හරිද? මෙතනට ගන්න පිත්තිය ගන්න ඕන. මේකට කියනවා දිය ගැසූ හුණු කියලා. ඒකට පහ දාලා විට කන හුණු හදාගන්නවා. වැඩි දුර මම කිව්වේ. හරිද? එහෙනම් මේ පාෂාණත් මොකද දහනය වෙලා කාබන් ඩයොක්සයිඩ් ආයේ පරිසරයට ලබා දෙනවා. වායු වලට ලබා දෙනවා. මම මේක පොඩ්ඩක් මහා ගන්නම්. එනේ සීන් එක වලට පැහැදිලි. මේ පොසිල ඉන්ධන වල මොකද වෙන්නේ කියන්නේ? පොසිල ඉන්ධන වලට. පොසිල ඉන්ධන වල හැදුනා. සතුන් ශාක මොකද උන්නේ? මරණා. මඩදේ අවුරුදු බිලියන ගාණක්
මිලියන ගාණක් මේ අධික පීඩන වලට ලක් වෙලා පොසිල ඉන්ධන හැදුවා. අපි ඉතින් බයිසිකලයට පෙට්‍රල් ගහලා යනවනේ නේද? පෙට්‍රල් ගහලා ගියාම දුම්බටේ සයිලන්සරෙන් මොනවද පිට වෙන්නේ? සල්ෆර් අඩංගු සංයෝග. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන්ගේ සමහර ඔක්සයිඩ් ඔක්කොම පිට වෙනවා. හරිද? එතකොට පොසිල ඉන්ධන දහනය, ඒකත් දහනයක් නෙනේ. පොසිල ඉන්ධන දහනය වෙලා ආයේ CO2 දෙනවා. දහනය උඩ පැත්තට දහනය. මේක රත් වීම. සෙල්ලම් නෑ මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා. හරිද? ශාක දවල්ට ප්‍රභා සංශ්ලේෂණය කරාට රැයට අපි වගේ ඌත් ශෝෂණය කරනවා. හරිද? දවා දන්නවනේ ශෝෂණය කළා මොනවද දෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් දාන ජලය. ඔය ටිකනේ දෙන්නේ. ඕක ඉතින් බලන්න පුළුවන් ඕකට ඕන අපි ගණන් කරගෙන හොඳට ආශ්වාස කරලා හූ ගාලා ආශ්වාස කරලා බලන්න. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙලා යනවා. ජල වාෂ්ප ස්තරයක් කරපි ගානේ බැඳෙනවා. හරිද? ශාක ඔය සීන් එක රැයට කරනවා. අපි වගේම තමයි. හරිද? එහෙනම් ශාක රැයට ශෝෂණය කරලා කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. මේකට දාන්නම් මම ශෝෂණය කියලා. ශෝෂණය මේ ශාකයි ඊට පස්සේ මේ ජල ශාක මේ ශාකයි මෙතන ජල ද්‍රාවී CO2 තියෙනවනේ. මේ ජල ද්‍රාවී CO2 එන්නේ ජලජ ශාක වලින්. හරිද? මොකද ජලජ ශාක රැයට ශෝෂණය කළා තමයි ජල ද්‍රාවී CO2 දෙන්නේ. එතකොට එයත් අපිට ඕනනම් දාන්න පුළුවන් මෙහෙම මෙතනටම සෙට් කරගන්න. ජල ද්‍රාවී CO2 ඕන මෙතන වරහන් ඇතුලේ දාගන්න ජලජ ශාක කියලා. නැත්නම් මේක වෙනම දාගමු නේ. ඒතර වැඩි පැහැදිලි. මෙතන ඉන්න නෑ මම මේ හරියට දාන්න. වෙනම දාගමු ඒක. ජලජ ශාක. ජල ශාකදී අර විදියම තමයි. රැයට මොකද කරන්නේ? ශෝෂණය කරනවා. මම මෙතනටම සෙට් කරගන්නම්. මේක දමිලි පාඩි ගහන්නම්. රාත්‍රී ශෝෂණය. රාත්‍රී ශෝෂණය කරනවා. ජල ශාක මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා මම මේක මෙතනින්ම ගන්නවා. ජල ශාකත් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. තවලට මේක දාන්න ප්‍රභා සංශ්ලේෂණය කියලා. ජල ශාකත් මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායු වලේ නැත්නම් ජලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා මෙතනින් දාන්න වැඩි පැහැදිලි. අපි මෙතනින් දැම්මනේ මෙයා දිය වෙනවා කියලා. මෙතනින් දියවීම කියලා දැම්මනේ. ඒ නිසා ජලජ කාබන් ඩයොක්සයිඩ් කියලා දාන්න. මේකම ගන්න. ඔන්නෝමයි සිද්ධිය. එහෙනම් මෙතනට දාන්නම් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. ඔන්න ඉතින් කාබන් චක්‍රේ බොහෝ දුරට ඉවරයි. බොහෝ දුරට නෙමෙයි ඉවරයි. ඔච්චර තමයි මේක වෙන්න පුළුවන් ඔක්කොම possibilities ටික. මීට වඩා ඉතින් මුකුත් නෑ මට පේන්නේ. මොකද උනේ දැන් මුලින්ම ආයෙ බලමු පොඩ්ඩක්. ආයෙ රිවයිස් කරගමු මේක. මොකද උනේ වායු වල තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් මොකද උනේ? ශාක වලින් ප්‍රභා සංශ්ලේෂණය කරා. ඒ ශාක ටික මොකක් කරගත්තද සත්තු? ආහාරයට ගත්තා. එහෙනම් මෙතන තිබිච්ච කාබන් ටික දැන් මෙතනට සෙට් වුණා. හරිද? ශාකයි සතුනි මොකද දෙන්නේ? කවදා හරි දවසක මැරිලා යනවා මල දෙය. මේ යාම කියලා අපි කියනවා ඒක. සතුන් විතරක් බහිස්ත්‍රාව ද්‍රව්‍ය පිට කරනවා. අපි ඒකට කියනවා බහිස්ත්‍රාවය කියලා. මල දෙය මොකද වෙන්නේ? කාලයත් එක්ක පොසිලීකරණය වෙලා පොසිල ඉන්ධන ලබා දෙනවා. පොසිල ඉන්ධන මොකද කරන්නේ අපි? මේ පැත්තට දහනය කරලා ආයෙ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඊට පස්සේ ජල ද්‍රාවී CO2 තියෙනවනේ. වායු ගෝලයේ වගේම ජලයේ තියෙන CO2 තියෙනවා. කොහොමද ජලයේ තියෙන CO2 වෙන්නේ? වායු ගෝලයේ තියෙන CO2 දිය වෙලා තමයි ජල ද්‍රාවී CO2 හැදෙන්නේ. ආයෙ ජල ද්‍රාවී CO2 උෂ්ණත්වය හමු වෙන්නේ. ඒ කියන්නේ රත් වුණාට පස්සේ මොකද වෙන්නේ? වායු ගෝලයේ CO2 ම ලබා දෙනවා. ඊට පස්සේ ජලයේ තියෙන ජල ශාක තියෙනවනේ. ජලජ ශාක ජලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අරගන්නේ කොහොමද? ප්‍රභා සංශ්ලේෂණයෙන් අරගෙන එයා අපි මේ ගොඩබිමේ ශාක වගේම රැයට ශෝෂණය කරලා ආයෙ මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. ඕනනම් අපිට මේ පැත්තට දාන්න පුළුවන්. මේ පැත්තට දාන්න. ඒ කියන්නේ මේ පැත්තට දාගන්න ශෝෂණය කියලා. දැන් ජලයෙන් කාබන් ඩයොක්සයිඩ් ගත්තා නම් ඉතින් දෙන මේ කාබන් ඩයොක්සයිඩ් ටික ශෝෂණය කරලා ආයෙත් ජලයටම දෙන්න පුළුවන්. එහෙනම් මෙතනට දාගන්න ආයෙත් ඕන රාත්‍රී ශෝෂණය කියලා. රාත්‍රී ශෝෂණය.
ඔන්න මෙතන එක මකා ගන්න. ඉතින් අවුලක් නැහැ. ඔන්න මෙතන එක මකා ගන්න මේ පැත්තට දාගන්න. මෙහෙට දැම්මත් ඉතින් අවුලක් නැහැ. මොකද ජල ශාක මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරද්දී ජලයේ කොටසක් දිය වෙනවා. කොටසක් වායු වලට එනවා. හරිද? දෙකම අවුලක් නැහැ. ඕනනම් ඉතින් දෙකම තියාගන්න. නැත්නම් මේක දාගන්න. මම මේක විතරක් තියන්නම්. ඊට පස්සේ මෙතන ජල ද්‍රව්‍ය CO2 දැන් තියෙනවනේ. ඒක මික්ස් වෙලා තියෙනවා. ජල ද්‍රව්‍ය CO2 මොකද වෙන්නේ? අවසාදනය වෙලා තමයි පාෂාණ හැදෙන්නේ. අවසාදිත පාෂාණ මේ හැදෙන්නේ. ජල ද්‍රව්‍ය CO2 ටික කාලයක් එක්ක මොකද මේ කාලයක් යද්දි මෙයා අවසාදනය වෙලා අවසාදිත පාෂාණ හැදෙනවා. මේ පාෂාණත් කාලයක් යද්දි දිය වෙනවා. දිය වෙලා මොකද වෙන්නේ? ජල ද්‍රව්‍ය CO2 ලබා දෙනවා. මේ සිද්ධිය වෙන්නේ ජලයේ යට. හරිද? කියන්නේ පතුලේ. මුහුද පතුලේ නැත්නම් අංග පතුලේ. පතුලේ තමයි ඔය සිද්ධිය වෙන්නේ. අවසාදනය වීම සහ මෙතනට වෙන්නේ ආයේ දිය වීම. මේ මුහුද පතුලේ නැත්නම් සාගර පතුල් වල තියෙන පාෂාණ මොකද වෙන්නේ? ගිනි කඳු යමහල් ක්‍රියාකාරීත්වය නිසා දහනය වෙලා නැත්නම් වියෝජනය වෙලා මම ඕනනම් දාන්න ගිනි කඳු පිපිරීම කියලා දාන්න වරහන් ඇතුලේ. ගිනි කඳු පිපිරීම දහනයට ලක් වෙලා නැත්නම් වියෝජනයට ලක් වෙලා ආයේ කාබන් ඩයොක්සයිඩ් වායු ගොඩට පිට කරනවා. ඔය සිද්ධිය තමයි ඉතින් වෙන්නේ. ඕන මෙතනට දාන්නත් පුළුවන් අවුලක් නැහැ. ජල ද්‍රව්‍ය CO2 නේ මෙතනට දාන්නත් පුළුවන්. කොහොම කරත් ඉතින් මෙතනට ගිහලා මෙතනටත් එනවා. ඔය කොහෙන් ගියත් අවුලක් නැහැ. එහෙනම් ඕක තමයි සමස්ත කාබන් චක්‍රය. දැන් මේකේ මොකක්ද ඔයාලට අමාරු? නයිට්‍රජන් චක්‍රය නම් අඩුම ගානේ ශුද්ධ ජීවීන් වල නම්බක්වත් තිබ්බ පාඩම් කරගන්න. මේකේ හැම ගුලක් ඔක්කොත් නැහැ. මතක තියාගන්න මෙන්න මේ එන්ටිටිස් ටික විතර ගන්න. මෙන්න මේ ටික. එන්ටිටිස් අර IT වල තියනවා නේද? මේකේ එන්ටිටි එකක් මේකට දාන මේ රවුමට දාන්නේ ඇට්‍රිබියුට් එකනේ. මෙන්න මේ එන්ටිටිස් ටික මතක තියාගන්න. එන්ටිටිස් ටික මතක තියාගන්න. ඊට පස්සේ මෙන්න මේකට කියනවානේ IT වල රිලේෂන්ෂිප් එක කියලා. මෙහෙම දාන්න. රිලේෂන්ෂිප් එක. මෙන්න මේ රිලේෂන්ෂිප් එකත් එක්ක එන්ටිටිස් ටික මතක තියාගන්න. ඒතර වැඩේ ගොඩ. එන්ටිටිස් ටික විතරක් මතක තියාගන්නකො. එතකොට ඔයාලට මේ රිලේෂන්ෂිප් ටික හොයාගන්න ලේසි. හරිද? ඔන්න SFT වල තියෙන database management system එක. වැඩේ පැහැදිලිද? එහෙනම් ඔන්න ඔක තමයි කාබන් චක්‍රය කියන්නේ. අපි එහෙනම් ඊළඟට කතා කරමු මේකේ මේ පාෂාණ චක්‍රය අපිට තියෙන්නේ වෙනම පාෂාණ චක්‍රය ජල චක්‍රය ඒ ටික වෙනම කතා කරන්න තියෙන මට හිතුණා මම පාෂාණ චක්‍රයත් කතා කරලා දානවා මේකේ. එහෙනම් අපි ආයෙ හම්බෙමු.